සුබ දවසක් හැමෝටම මේ රෙකෝඩින් එක මම ඔයාලට හදලා දෙන්නේ ගොඩක් අයගේ සිංහල ෆොන්ට් ටයිප් කරන එක ඩවුන්ලෝඩ් කරන එකේ මේකේ ප්‍රශ්න ඇවිත් තිබුණා. ඒකත් එක්ක තමයි මම මේ රෙකෝඩින් එක හදන්නේ ඔයාලට. එතකොට අපි සිංහල ෆොන්ට් ටයිප් කරන එකේදී අපි ඩොකියුමන්ට් එකක් ටයිප් කරද්දී එන්නේ අපි ගොඩක් වෙලාවට අපි පහසු විදියට අපි යුනිකෝඩ්ස් යූස් කරනවා සිංහල පොත ඉස්කෝල පොත. එතකොට නිර්මල ෆොන්ට් කියන මේ ෆොන්ට් යූස් කරනවා අපි ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්න. හැබැයි අපි ග්‍රැෆික් පෝස්ට් එකක් හදා ගන්නකොට අපි මේ යුනිකෝඩ්ස් භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝල පොත නිර්මල ෆොන්ට් ඒ වගේ දේවල් අපි ග්‍රැෆික් පෝස්ට් එකක් බැනර් එකක් වගේ හදනකොට ඒ වගේ යුනිකෝඩ්ස් යූස් කරන්නේ නැහැ. මොකද අපිට හැඩ අකුරු ඕනි වෙනවා අපි පෝස්ට් එකක් හදාගන්නකොට. ඔයාලා දැකලා ඇති බැනර්ස් වල එහෙම තියෙන අකුරු කොයි වගේද කියලා. එතකොට ඒ වගේ පෝස්ට් එකක් හදාගන්න අපි යුනිකෝඩ් යූස් කරන්නේ නැහැ. අපි ග්‍රැෆික් ෆොන්ට් කියලා වෙනම අකුරු වර්ග තියෙනවා. ඒ කියන්නේ අකුරු ගොඩක් තියෙනවා. දැන් අකුරු වර්ග හදලා තියෙනවා ගොඩක්. එතකොට ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් අපි අකුරු ඩවුන්ලෝඩ් කරන එකේ ප්‍රශ්න තිබුණා. එතකොට සිංහල අකුරු ටයිප් කරන එක කොතනද කීබෝඩ් එකේ සිංහල අකුරු තියෙන්නේ? ওই වගේ ප්‍රශ්න ඇවිත් තිබුණා. ඒක නිසා අපි ලේසියෙන්ම අපි මෙතන ඔන්ලයින් එහෙම නැත්නම් අපිට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔන්ලයින් හරහා අපි කොහොමද මේ දේවල් පහසුවෙන් කරගන්නේ කියලා අද දවසේ කතා කරන්නේ. අපි තියෙනවා මුලින්ම කතා කරන්න ඕනේ අපි මැසේජ් කරන්න දන්නවනේ. ටයිප් කරන්න දන්නවා මැසේජ් ඉංග්‍රීසි විදියට ඔයාලා ෂෝට් විදියට මොබයිල් ෆෝන් එකෙන් මැසේජ් කරනවා. අන්න ඒ විදිහට ටයිප් කරලා සිංහල අකුරු විදියට කන්වර්ට් කරගන්න පුළුවන් ඇප් එකක් තියෙනවා. එතකොට ඒ ඇප් එකේ අපිට ටයිප් කරලා ඔයාලට තව ඇප් තියෙනවා ඒවා හරහා යුනිකෝඩ්ස් විදිහට අරගෙන යුනිකෝඩ් කන්වර්ට් කරගන්න පුළුවන් ඇප් තියෙනවා. එතකොට අපි මුලින්ම බලමු දැන් අර සිංග්ලිෂ් විදිහට ටයිප් කරලා මැසේජ් ටයිප් කරන විදිහට ටයිප් කරලා ඉවර වෙලා ඊට පස්සේ කොහොමද අපි ඒ ෆොන්ට් එක ග්‍රැෆික් ෆොන්ට් එකක් විදිහට කන්වර්ට් කරන්න කියලා. අපි මුලින්ම කරන්නේ Google browser එක ඕපන් කරගන්නවා. Google browser එක ඕපන් කරගෙන අපි ටයිප් කරනවා Google ආදාන මෙවලම් කියලා ඇප් එකක් තියෙනවා. මෙන්න මේ Google ආදාන මෙවලම්. ඔයාලා මේ Google ආදාන මෙවලම් කියන එක සර්ච් බාර් එකේ ටයිප් කරලා ඉවරලා එන්ටර් කී එක දුන්නම ඔයාලට ගොඩාක් ඇප්ස් පෙන්නනවා මෙතනින්. මේ ලින්ක් එක ක්ලික් කළාට පස්සේ ඔයාලට ඒ ඇප් එක ඕපන් කරගෙන වැඩ කරගන්න පුළුවන්. මෙන්න මේ මුලින්ම තියෙනවා Google ආදාන මෙවලම් උත්සාහ කරන්න කියලා. මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කළාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මෙතනදී ඔයාලට පුළුවන් සිංහල අපි මැසේජ් කරන ටයිප් එකෙන් මෙතන අකුරු ටයිප් කරන්න. දැන් අපි ඔයා කියලා ටයිප් කළොත් එහෙම අන්න අපිට ඊට අදාළ වචන කීපයක් එනවා. ඔයාලට තියෙන්නේ ඔන්නෝම එන්ටර් කරගන්න. ඊට පස්සේ එහෙමත් නැත්නම් අද අපේ පන්ති දවස කියලා අපි ටයිප් කරමු. ඔයාලා කොහොමද ඒක මැසේජ් ටයිප් කරන්නේ? ඔන්නෝම අද කියලා ටයිප් කරන ADA අද කියලා දානවා. ඊට පස්සේ අපේ කියලා ටයිප් කරනවා. ඔන්න ඔය විදිහට APE කියන එක ටයිප් කරනවා. අද අපි කිව්වේ පන්ති දවස. ඔන්න පන්ති කියන එකත් අපි ටයිප් කරා. දවස කියන එකත් අපි අර මැසේජ් ටයිප් කරන විදිහටම DAWASA කියන එකෙන් ටයිප් කරනවා. ඊට පස්සේ මේ එන වචනේ අපිට තියෙන්නේ එන්ටර් කී එක දාලා ඔන්නෝම අද අපේ පන්ති දවස කියන එක මම නිකන් ටෙක්ස්ට් එකක් ගත්තේ ওই විදිහට වචනේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා විශේෂ අකුරු කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ විශේෂ අකුරු කියන එක ක්ලික් කරලා මෙතනින් සමහර අකුරු තියෙනවා අපිට හොයාගන්න මෙතන ටයිප් කරගන්න බැරි මැසේජ් එක දැන් මඤ්ඤොක්කල් තියෙන්නේ. අන්න ඒ වගේ අකුරු අපිට ටයිප් කරගන්න විදියක් හොයාගන්න බැන්න අපිට පුළුවන් මේ අකුරු මේකේ ලියන්න. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. අන්න එහෙම අකුරු ලිව්වට පස්සේ මෙතනින් ඒ අකුරු ඔයාලට දෙනවා. ඔයාලට තියෙන්නේ ඒ අකුරු උඩ ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ මෙන්න මේ ටයිප් කරන තැනට ඒ අකුර ඇඩ් වෙනවා. දැන් අපි අකුර ගමු. මෙන්න මෙතන අර ඒ අකුරට අදාළව අකුරක් ඇදලා තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඔයාලට මේ Google ආදාන මෙවලම් වල වැඩ කරන්න ටයිප් කරගෙන ඒ ටික හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ විදිහට ආව වචනේ එන්නේ යුනිකෝඩ්ස් විදිහට. ඒ කියන්නේ ඉස්කෝල පොතේ එහෙම නැත්නම් යුනිකෝඩ් විදිහට එන්නේ මේක අපිට ග්‍රැෆික් ෆොන්ට් එකක් විදිහට කන්වර්ට් කරන්න ගොඩක් අපහසු වෙනවා සමහර වෙලාවට. අපි කරන්නේ මේක මෙහෙමම තියලා අපි තව ඇප් එකක් ඕපන් කරගන්නවා. මේකත් අපි Google browser එකටම ගිහින් හදාගමු. මේක gurulk.com
gurulk.com මම කලින් ඔයාලට කියලා දීලා තියෙනවා gurulk.com කියන්නේ අපිට යුනිකෝඩ්ස් විදියට ටයිප් කරගෙන මේක කන්වර්ට් කරගන්න පුළුවන් ග්‍රැෆික් ෆොන්ට් එකක් විදියට. මෙතන gurulk.com කියන එක ටයිප් කළාට පස්සේ ඔන්න ඔය විදියට ස්ක්‍රීන් එක එනවා එන්ටර් කළාට පස්සේ මෙතන තියෙනවා gurulk.com සිංහල යුනිකෝඩ් ඉස්කෝල පොත ඊට පස්සේ FM ෆොන්ට් කියන්නේ ඔයාලට අර ග්‍රැෆික් ෆොන්ට් කියපු එකම නේ. ඊට පස්සේ මෙන්න මේ මම සිංහල යුනිකෝඩ් කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඕපන් වෙනවා best real time සිංහල යුනිකෝඩ් කියන මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. සිංහල පරිගණක පාඩම් විදියට මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මේකේ තියෙන මේ එන මැසේජ් වලට මුකුත් ක්ලික් කරන්න යන්න එපා. මේකෙදි මෙන්න මෙතන තියෙනවා සිංහල යුනිකෝඩ් ඊට පස්සේ තියෙන FM මලිති. මේ FM මලිති කියන්නේ ග්‍රැෆික් ෆොන්ට් එක. සිංහල යුනිකෝඩ් කියන්නේ අර අපි කතා කරන ඩොකියුමන්ට් එකක් එහෙම හදා ගන්නකොට සාමාන්‍යයෙන් ටයිප් කරන සිංහල යුනිකෝඩ් එක. ඔයාලා දැන් මුලදී මෙන්න මෙතන Google ආදානමේ වල මේ ටැබ් එකේදී අපි මැසේජ් ටයිප් කරන විදිහට මෙතන අකුරු ටික ටයිප් කරගත්තා. සිංහල අකුරු ටික ටයිප් කරගත්තා, හදාගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ මේක මෙහෙම සිලෙක්ට් කරලා ඔයාලට රයිට් ක්ලික් කරලා කොපි කරන්නත් පුළුවන්. නැත්නම් ෂෝට්කට් ඔයාලා දන්නවා Control C දීලා මේ වචනේ කොපි කරගෙන ඊට පස්සේ මෙතන best real time කියන තැනට ඇවිත් මෙතන යුනිකෝඩ්ස්. දැන් යුනිකෝඩ්ස් විදිහට ඔයාලගේ Google ආදානමේ වල ටයිප් කරලා දුන්නේ. මෙතෙන්ද මම අර ගත්ත වචන ටික ප්ලේස් කරනවා. මේක රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්නත් පුළුවන්. මේ බොක්ස් එක ඇතුලේ මේ කර්සර් එකක් පෙන්නනවා සිංහල යුනිකෝඩ් කියන බොක්ස් එක ඇතුලේ. රයිට් ක්ලික් කරලා මෙතනින් පේස්ට් දෙනවා. ඔන්න විදිහට පේස්ට් දුන්නාට පස්සේ ඔයාලගේ මෙන්න මේ පහලින් තියෙනවා මේ බොක්ස් එකට පහලින් ක්ලියර් කරන්න පුළුවන් ඒ වචන ටික අයින් කරන්න convert your text කියන එක තියෙනවා. convert your text කියන එක දුන්නට පස්සේ මෙන්න graphic font එකක් විදියට FM මලිති කියන font එකෙන් අපිට මෙයා convert කරලා දුන්නා මේ Unicode අකුරු ටික අපේ graphic font එකක් විදියට. දැන් ඔයාලට පුළුවන් මේක graphic post එකක් විදියට හදාගන්න ඕනම තැනකට වචන මේ විදියට copy කරලා අරගෙන හදාගන්න. දැන් මේ විදියට හදාගත්තට පස්සේ අපි කරන්නේ මෙන්න මේ copy to clipboard මේක click කරනවා. copy to clipboard කියන එකකින් අපි මේ වචන ටික copy කරගෙන මම දැන් මෙතනදී Word document එකක් open කරගන්නවා. Word document එකක් open කරගෙන ඊට පස්සේ මේකෙදී මම කරන්නේ බලන්න මම දැන් copy කරගත්තේ අපේ මෙන්න මේ FM font එක. මේ graphic font එක තමයි මම copy කරගන්නේ. ඔන්නෝම copy කරගෙන මම මෙතන Word document එකට මේක ගන්නවා. ඔන්න මේ විදිහට එනවා නම් ඒ කියන්නේ මේ විදිහට ඉංග්‍රීසි අකුරු විදිහට පෙන්නනවා නම් මේක යුනිකෝඩ්ස් විදිහට ගත්ත අකුරු ටික කන්වර්ට් වෙලා තියෙන්නේ. මේක graphic font එකක් විදිහට කන්වර්ට් වෙලා ඔයාලට මෙතනින් අකුරු මාරු කරගන්න පුළුවන් ඔන්න ඔහොම. මේකේ තියෙන සිංහල අකුරු ඔන්න ඔය FM font එකක් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ওই විදිහට එතකොට හරි ලස්සන graphic font එක හදලා දෙනවා. හැබැයි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ යුනිකෝඩ් එකට අපි graphic font එක මාරු කරන්න බෑ කිව්වා මම. මෙන්න මේ graphic font එක නෙවෙයි මේක යුනිකෝඩ් එක අපේ සිංහල මේ යුනිකෝඩ් ඉස්කෝල පොත. මේක මම copy කරනවා. මේ වචනේ copy කරලා මම මෙතෙන්න ගේනවා. මගේ Word document එකට ගෙනත් මම මේක paste කරනවා. බලන්න මේ අකුරු දෙක වෙනස්. මම මේ font එක select කරලා මම වෙන අකුරු වර්ගයක්. ඒ කියන්නේ වෙන සිංහල අකුරු අපේ FM font තියෙනවා. මේ අකුරු මේකට add කරන්න බලනවා. හැබැයි වෙනස් වෙන්නේ නැහැ. මේ අකුරු select කරලා මම මෙතෙන් add කරන්න බලනවා. හැබැයි මේ අකුරු වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ Unicodes කියන අකුරු graphic font එකක් විදියට හැදෙන්නේ නැහැ. ඒක නිසායි අපි අර මේ ආදාන මෙවලම් කියන තැන type කරගන්නවා message type විදියට. ඊට පස්සේ ඒක copy කරලා අපේ gurulk.com කියන site එකට ඇවිත් එතනදී paste කරලා මෙතෙන්ද වචන ටික දාගෙන මෙන්න මේ FM මලිති කියන තැනට convert වෙලා එනවා. ඒ වචන ටික තමයි අපි මෙතෙන්ද ගත්තේ. මේ වචන අපිට ඕනම font එකක්. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ font එක මාරු කරන්න පුළුවන්. Unicode එක මාරු කරන්න බෑ. හැබැයි graphic font එක මෙතනදී මාරු කරන්න ඕන විදිහට මාරු කරන්න පුළුවන්. හරි. ඒ ටික මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට ප්‍රශ්නයක් ඇවිත් තිබුණා ඔයාලට මෙතන සිංහල font නැහැ කියලානේ. කම්පියුටර්ස් වල සමහර වෙලාවට ඔයාලගේ සිංහල font නැහැ කියලා. අපි එතකොට කරන්නේ ඔයාලට මෙතන මේ gurulk.com කියන site එකෙන්ම font download කරගන්න පුළුවන්. ඒක පහසුයි.
මෙතන දැන් අපි ඕපන් කරගෙන තියෙනවා ඉන්ටර්ෆේස් එක. එහෙමත් නැත්නම් අපි අලුතින් ටැබ් එකකට ආයෙම යනවා කියලා හිතමුකෝ. ඔන්න Google browser එක ඕපන් කළා. ඊට පස්සේ search bar එකේ මම ආයෙම gurulk.com කියන gurulk.com කියන site එකට යනවා. ඊට පස්සේ මෙතනින් ආයෙම මම සිංහල Unicode කියන තැනටම යනවා. ඔයාලට ඕන නම් මෙතනින් ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන කොටසට යන්නත් පුළුවන්. ඊට වඩා ඔයාලට අර අපි ඕපන් කරගෙන තියෙන සයිට් එකෙම වැඩ කරගන්න ලේසි මං හිතන්නේ. මෙතන සිංහල යුනිකෝඩ් එක මම ආයෙම ක්ලික් කරනවා. ඊට පස්සේ දැන් අපි මෙතනදී කරන්නේ සිංහල අකුරු ඩවුන්ලෝඩ් කරනවා නේ. ඩවුන්ලෝඩ් කරන කොටසට යන්නේ සිංහල අකුරු නැහැ කියලා තිබුණානේ ගොඩක් අය සමහර වෙලාවට. එතකොට මෙන්න මෙතන මේ වෙබ්සයිට් එකේම තියෙනවා පහලින් මෙන්න මෙතන සිංහල පරිගණක පාඩම් සිංහල ෆොන්ට් බාගත කිරීමනේ ඩවුන්ලෝඩ් ෆ්‍රී සිංහල ෆොන්ට්. මෙන්න මේ විදිහට තියෙනවා. දකුණු පැත්තට වෙන්න මේ සිංහල ෆොන්ට් බාගත කිරීම සිංහල ෆ්‍රී ඩවුන්ලෝඩ් ෆ්‍රී සිංහල ෆොන්ට් කියන එක මෙන්න මෙතන සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේක ක්ලික් කරන්න සිංහල ෆොන්ට් බාගත කිරීම කියන එක ක්ලික් කරන්න මේක ක්ලික් කළාට පස්සේ ඔයාලගේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා ඒකෙදි තියෙනවා සිංහල අකුරු කීපයක්ම මෙතන වෙන අපිට මේකේ සයිට් එකේ ගොඩාක් වැඩ කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ අපි දැන් කතා කරන්නේ ඩවුන්ලෝඩ් කරන කොටසනේ අකුරු ඔයාලට පුළුවන් මෙතන තියෙන මෙන්න මේ අකුරු වචන තියෙනවා මේ වචන තියෙන්නේ මේ අකුරු වල නමක්. ඒ කියන්නේ අකුරු හදලා තියෙන කවුරු හරි හයි එහෙම නමක් හදලා තියෙනවා. නේ මේ අකුරු වලට නමක් දීලා තියෙනවා. ෆොන්ට් වර්ගය අපි ෆෝල්ඩ් එකක් හැදුවම ෆෝල්ඩ් එකට නමක් දෙන්නේ. අන්න ඒ වගේ අකුරු වර්ගයටත් නමක් මෙතන ඇඩ් කරලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ වචනේ මේක ලින්ක් එකක් වගේ තියෙන්නේ මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් වෙන ඔන්න මේ zip file එකක් විදිහට මෙතනින් ඩවුන්ලෝඩ් වුණා. ඔය විදිහට මේ වගේ එකින් එක ඔන්නෝම ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ මෙතන අකුරු ඔහොම ඩවුන්ලෝඩ් වෙනවා. මේකේ ඕන තරම් ඔයාලට කියන්නේ මේ තියෙන හැම එකක්ම වගේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මේ ලංකාදීප මේ ක්ලික් කළාට පස්සේ ඔන්න ඒ අකුරු වර්ගයක් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම සරල කියන එක ගන්නවා DL සරල. මේක ක්ලික් කළාට පස්සේ ඔන්න මේකත් මෙතනින් මේ ඩවුන්ලෝඩ් ඇරෝ එකෙන් පෙන්නනවා ඩවුන්ලෝඩ් වුණා කියලා. ඔය විදිහට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක මම මෙහෙම මිනිමයිස් කරනවා මේ ඉන්ටර්ෆේස් එක මිනිමයිස් කරලා මම යනවා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක. අපේ කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක. this PC එක ක්ලික් කරලා ඊට පස්සේ මේකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක. ඔන්න ඔය ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක ක්ලික් කරාට පස්සේ මේ zip file විදියට ඔයාලට මේ විදියට අපි ඩවුන්ලෝඩ් කරපු අර ෆොන්ට් ෆයිල්ස් ටික මෙතෙන් ඇඩ් වෙලා තියෙනවා ඩවුන්ලෝඩ් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක ඇතුලේ ඔයාලට කරන්න තියෙන්නේ මේ අකුරු ටික ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න මේක උඩ ඩබල් ක්ලික් කරන්න මේ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න ඩබල් ක්ලික් කරාට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් පෙන්නනවා ඒ ස්ක්‍රීන් එකේ මෙන්න මේ buy online මේවා දෙන්න එපා මෙතනින් මේක ක්ලෝස් කරන්න ඊට පස්සේ තියෙනවා ඔයාගේ ෆොන්ට් එක. ඔන්න අපි අර ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට් එක මෙතනින් පෙන්නනවා. මේක උඩ ඔන්න ඔහොම ක්ලික් කරන්න එකපාරක්. එකපාරක් ක්ලික් කළාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් install කියන මෙන්න මේ බටන් එක දෙන්න. ඊට පස්සේ මේක තව මැසේජ් එකක් එයි. එතකොට ඒකට yes කරන්න. පොඩි වෙලාවක් යනවා මේක install වෙන්න. ඔන්න දැන් ඔන්න මේ අකුරු වර්ගය මගේ කම්පියුටර් එකට install වුණා. ආයෙම මම තව ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මේ DL චම්පිකා කියන ෆයිල් එක zip ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරනවා ඊට පස්සේ මෙන්න මේ මැසේජ් එක එනවා මේක මම buy online කරන්නේ මේක ක්ලෝස් කරනවා ක්ලෝස් කරලා මේ DL චම්පිකා මෙන්න මේ වචනේ උඩ ක්ලික් කරනවා ඒ අකුරක් එක්ක පෙන්නන්නේ ෆොන්ට් එකක් නිසා මෙන්න මේ ෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරේ නැත්නම් පොඩ්ඩක් ඒ කියන්නේ එකපාරක් ක්ලික් කරලා බලන්න ක්ලික් වුණේ නැත්නම් පොඩ්ඩක් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ ආයෙම ස්ක්‍රීන් එකක් එනවා මෙතනින් ඉන්ස්ටෝල් එක දෙන්න. එතකොට මැසේජ් එකක් එනවා ඔල්රෙඩි මගේ දැනට ෆොන්ට් එක යූස් කරලා තියෙන නිසා ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මට මේ මැසේජ් එක එන්නේ රීප්ලේස් කරන්නද කියලා මම මේකට yes දෙනවා. එතකොට මේක ඔන්න ඔය විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඔයාලට තියෙන්නේ එහෙම අර සයිට් එකෙන් මෙතන සයිට් එකෙන් අකුරු ඉන්ස්ටෝල් කරන්න කියන්නේ මෙතන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ වෙන මොකුත් කරන්න නැහැ. එතකොට අකුරු වර්ගය ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙන්නේ ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක ඇතුලේ කම්පියුටර් එකේ. ඊට පස්සේ එතන ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක උඩ මෙහෙම ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒ ඉන්ටර්ෆේස් එකේ එන මෙන්න මේ මැසේජ් එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා
ඔයාගේ අකුරු වර්ගය මෙතනින් පහලින් පෙන්නනවා මේක උඩ ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් පෙන්නනවා මේක ඉන්ස්ටෝල් දෙන්න ඔන්න ඔහොම ඉන්ස්ටෝල් වෙනවා තප්පර ගානකින් එක ඉන්ස්ටෝල් වෙනවා ඒ අකුරු වර්ගේ ඔහොම එකින් එක ඔයාලට තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න දැන් මම තව එකක් පෙන්නන්නම් මහනුවර කියන එක ඒකත් ඩවුන්ලෝඩ් කරනවා මම මෙහෙම ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරනවා ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් දෙනවා ඔන්න ඔය විදිහට අකුරු ටික ඔයාගේ කම්පියුටර් එක ඇතුළට ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ ඊට පස්සේ බලන්න අපි දැන් මහනුවර කියන එක ඩවුන්ලෝඩ් කරන්න බලමු මේකට මේ ග්‍රැෆික් ෆොන්ට් එක ඇඩ් කරන්න පුළුවන්ද කියලා Word document එකේ මම බලනවා මෙතන මේ වචන ටික සිලෙක්ට් කරලා මෙතන මහනුවර ෆොන්ට් එක ඔයාලට අකුරු වර්ගයක් හොයනවා නම් මෙතන Word එක ඇතුලේ මෙන්න මේ ෆොන්ට් ටැබ් එකේ මෙතන තියෙනවානේ ෆොන්ට් ගෲප් එක ඇතුලේ මෙන්න මේ ෆොන්ට් ටයිප් එක අපිට වෙනස් කරන්න පුළුවන් තැන ඔයාලට පුළුවන් මෙතන ටයිප් කරන්න. අපි මහනුවර කියන ෆොන්ට් එක තියෙනවද කියලා බලන්නේ. අන්න තියෙනවා. මහනුවර. ඔන්න මහනුවර ෆොන්ට් එක විදිය මෙන්න මෙහෙම තියෙනවා. සමහර වෙලාවට අපි අර FM ෆොන්ට් එකක් කන්වර්ට් කරපු නිසා ඔන්න ඔහොම අකුරු වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔයාලා ග්‍රැෆික් ෆොන්ට් විදියට FM ෆොන්ට් වගේ යූස් කරනවා නම් හොඳයි කියලා හිතන. එතකොට මම හිතනවා මේ ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මේකින් එක ඔයාලගේ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ අපි අර ඉන්ස්ටෝල් කරපු නිසා ඔන්න ඔහොම එකින් එක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. මෙතනදී මම ආයෙත් පාරක් කියන්නම් මෙතනදී Google ආදාන මේවලම් වල මැසේජ් ටයිප් කරන විදිහට අපි අර අද ඔන්න ඔහොම අද දවස ඔන්න ඔහොම මැසේජ් ටයිප් කරන විදිහ ටයිප් කරනවා ඊට පස්සේ කලේ මේ ටික කොපි කරගත්තා ඊට පස්සේ guru.lk සයිට් එක ඕපන් කළා මෙතන guru.lk සයිට් එකට මෙතෙන්න පේස්ට් කළා යුනිකෝඩ් විදිහට එන්නේ ඒ යුනිකෝඩ් විදිහට එන එක FM ෆොන්ට් එකක් විදිහට පහලින් කන්වර්ට් වෙනවා කන්වර්ට් වෙලා නැත්නම් convert your text කියන එක මෙතනින් දෙන්න ඊට පස්සේ මේක කොපි කරගන්නවා කොපි කරගෙන මේක Word එකට වෙන්නත් පුළුවන් Photoshop වෙන්නත් පුළුවන් Corel Draw Illustrator මේ ඕනම තැනකට මේ ෆොන්ට් එක ගන්න පුළුවන් graphic font එක දැන් ඔන්න paste කළා අන්න graphic font එකක් විදිහට මෙතෙන්ට convert වෙලා තියෙනවා එතකොට font download කරන එකත් මම කිව්වා මේ guru.lk කියන site එකෙන් ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් මේකේ දකුණු පැත්තට වෙන්න මෙන්න මේ පහලින් තියෙනවා download free සිංහල font කියන එක. මෙතන සිංහල font බාගත කිරීම කියන මේ සිංහල වචනේ උඩ මේ link එකක් තියෙන්නේ. මේක උඩ click කරන්න. click කළාට පස්සේ මේ විදිහට screen එකක් open වෙනවා. ඒ open වෙන screen එකේ අකුරු තියෙනවා මේ popular FM and DL සිංහල font file කියන font files ටික මෙතනින් පෙන්නනවා. ඔයාලට තියෙන්නේ මේ එකින් එක click කරන්න. එකපාරක් click කරපුවම අන්න download වෙනවා. download වෙලා පෙන්නනවා මේ විදිහට. ගැමුණු කියන එක ගන්නවා නම් ඒක උඩ ක්ලික් කරනවා අන්න ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලගේ කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක ඇතුලේ මේ විදිහට පෙන්නනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මම හිතනවා එතකොට ඔයාලට ওই කොටස පැහැදිලි ඇති කියලා වැඩ ටික කරගන්න, පෝස්ටර්ස් හදාගන්න, සිංගල් ෆොන්ට් එක කොහොමද ගන්න කියලා පැහැදිලි ඇති. එහෙනම් හැමෝටම සුබ දවසක් කියනවා. මේ වැඩ ටික හැමෝම කරන්න කියලාත් මතක් කරනවා.